ඉතින් හොඳ තාක්ෂණ ක්‍රම ටිකක් එක්ක තමයි මේ ඔක්කොම සිස්ටම් එක දුවන්නේ. ඒ ඔක්කොම හොඳට මේන්ටේන් කරන්න පුළුවන් දක්ෂ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලා ඔක්කොම කරනවා නෙමෙයි. ඒ කට්ටිය අර වැඩ කරනාගේ සහාය ගන්නවා. යමක් පොඩි දෙයක් තිබ්බොත් එයා කරගන්නවා. ලොකු දෙයක් තිබ්බොත් අර අයට කතා කරලා ඒවා අලුත් දෙයක් කරගන්නවා. ඒ වගේ තමයි විදුලි සිස්ටම් එකත්. මේ අපේ ඔක්කොම ටික මේ හැමතැනම හැම කොටියකටම හදිසියේ කරන්ට් කැපිල්ලක් හිමාවොත් ජෙනරේටර් එක සම්බන්ධයි. ඔක්කොම සිස්ටම් මේ හැමතැනටම කුටි කීයක් විතර තියෙනවද ඔක්කොම? කුටි 250ක් විතර තියෙනවා. ඒ අපි විතර 460ක් මේ වාසිය එක පැවිදියා විතරයි. එහෙනම් ඒතර යෝගී ඉන්නවනේ පැවිදෙන්න ආපු ළමයි ඉන්නවා. ඒක අපේ යෝගී ඉන්න ඔක්කොම 500කට ආසන්න 50කට වගේ දෛනිකව කටයුතු කරනවා. අපි අවුරුදු දැන් මම මෙතනවත් අවුරුදු 30ක් 997 ඉඳන්. ඒත් මේ අපි මෙතන වෙනකොට ලොකු සහලත් එක්කනේ ආවේ නාමල් සහලත්. ඔව්. 997 ඉඳන් මෙතන ඉන්න අර ඒ කාලයත් එක්ක ටික හොඳ සිස්ටම් හැදිලා. ඒවත් එක්ක ඉතින් ප්‍රාණනාත් දක්ෂයිනේ භාවනා කරනකොට උන්වහන්සේත් හොඳ අදහස් වෙනවනේ. එහෙමයි. උන්වහන්සේලාගේ අදහසොත් එක්ක ආවෙලා. ඒකෙන් හොඳ මේ ගොඩක් කෙව්වා. හරි ලේසියෙන්. ඒතර ඒ සිස්ටම් එක ඔක්කොටම ලින්ක් කරලා තියෙනවා. ඒ වගේ මේ හැම අංශයක්ම හොඳට වැඩ කරන හැබැයි අපි නාස්තිය ඇත්තම නැති මට්ටමකට හදලා තියෙනවා. මේ එකම තැනක්වත් අපි අතිරේක විදුලි බල්බයක්වත් පාවිච්චි කරන්නේ නැහැ කැලේ ඇතුලේ. කෙනෙක් අර කැලේ ස්වභාවික විදිහටම රැට තියෙනවා. අපි මේ භාවනා වැඩසටහන ආරම්භ කරේ අවසරේ 997 පාවල අපි ගානලා එකට ඉඳලා ඇවිල්ලා ලංකාවේ ගල්දුවේ මුල් ආරම්භය කරලා ඊළඟට මේ සීගල ධර්මායතනයේ ටික කාලයක් ඉඳන් ඒකෙන් කණ්ඩායමක් හම්බෙන්න දාලා අපි ආවත් එක්කම කට්ටිය හරි ආසයි එන්න. ඔව්. ඉත නෑ. අපි කියනවා ඉත නෑ. නෑ මං ගහක් මුල එන්න. ඔව් අර පරිසරයට කවුරුත් ආසයි. මේ ලේන්දා 20ක් වුණා. ඊන අවුරුදු 30ක් වුණා. ඊන අවුරුදු 40ක් වුණා. මම අවුරුදු 5 හරියට 10 ඒ කාලේ වැඩි වෙනවා. මම අහලා තියෙන හැටියට 19 වලට. එල්ලම 800ක් විතර දිනවල අතිරේක. කියන්නේ මේක දානයක් බාර ගන්න වේටින් ලිස්ට් එකේ ඉන්නවා. ඒ කාලේ නම් පැවිදිච්චෙන් අපි නිර්මාංශ දානයක් තියෙන්නේ. ඊට කට්ටියට උචේ. මේ මම විදේශ ගායකත් එහෙම තමයි. ඔව් කාටත් එහෙම තමයි. මොකද කැලෑවල ඉන්නකොට තියෙන හොඳයි නේද? ඔව්. Babu tahu dambino, we sabu sanamato na
ඒක රජ කාලේ කරපු ඒවා කියලා හිතන්නේ නේද? එහෙම පෙන්වන්නම් මේ උතර තියෙන මේ බ්‍රහ්මයා වලින් ලියපු